සුබම සුබදාසනක් ලේසු ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අද දවසේත් මම ඔබට ආශිර්වාද ගෙනෙන අතර උන්වහන්සේ යහපත් සුන්දර දවසක් ආරම්භ කරන්න ඔබටත් මටත් උන්වහන්සේ දුන්නා වූ මහත් කරුණාවත් අනුග්‍රහ නිසා අපි දෙවියන් වහන්සේ ප්‍රශංසා කරන හොඳයි වෙනද වගේම අද දවසේ දිනසිකේ වචනේ යම් කාරණාවක් බලලා අපේ ආත්මය අපි අදහිල්ලෙන් ශක්තිමත් කරගමු. හොඳයි මේ උදෑසන ඔබ සමග බෙදාන්ට යනවා ගීතාවලිය පොතේ 71 වෙනි පරිච්ඡේදයේ 19 වෙනි සහ 20 වෙනි පද සුදලියවල තුල මෙලෙස සඳහන් කර තිබෙනවා දෙවියන් වහන්සේ ඔබගේ ධර්මිෂ්ඨකම ඊතා උසස්ය මහත් දේවල් කළා වූ දෙවියන් වහන්සේ ඔබට සමාන කවුද බොහෝ තද දුක් අපට පැමිණ වූ ඔබ නැවත අප ජීවත් කොට පොළොවේ ගැඹුරු තැන්වලින් අප නැවත ගොඩ නගන්නාසේක. ආමේන්. අපි දකිනවා මේ ස්ථානය තුල දෙවියන් වහන්සේ යම් කාරණාවක් ඊශ්‍රායල් සෙනගට දෙවියන් වහන්සේ මතක් කරලා දෙනවා. ඉතින් මේ උදෑසන කාලය තුල මේ වචනේ තුලින් ඔබගේ මගේ ආත්මයට දෙවියන් වහන්සේ යම් කාරණාවක් එලිදරව් කරනවා. දෙවියන් වහන්සේගේ දරුවන් ලෙස මේ පොළොව තුල ජීවත් වෙන ඔබට මට දෙවියන් වහන්සේ හැම මොහොතකම උන්වහන්සේගේ වචනේ තුලින් ඔබව මාව සන්නද්ධ කරන්නේ දෙවියන් වහන්සේව අඳුනගෙන ඒ ගමන් කරන පිණිසයි. මේ ස්ථානයේ කියනවා දෙවියන් වහන්සේ ඔබගේ ධර්මිෂ්ඨකම ඊතා උසස්සේ මහා දේවල් කළා වූ දෙවියන් වහන්සේ ඔබට සමාන කවුද? ඊට පස්ව කියනවා බොහෝ තද දුක් අපට පැමිණ වූ ඔබ නැවත අප ජීවත් කොට පොළොවේ ගැඹුරු තැන් අප නැවත ගොඩ නැගූසේක. මේ ස්ථානයේ කියනවා උන්වහන්සේ පොළොවේ ගැඹුරු තැන් වලින් අප නැවත ගොඩ නැගූසේක. අපි ජීවිතේ විවිධ අභියෝගාත්මක කාල පරිච්ඡේදයන් වල අපි ගමන් කරන සෙනගක් සමහර වෙලාවට මේ ලෝකේ මේ උපත සමග ජීවිතේ සමහර කාල පරිච්ඡේදයන් වලට ඔබට මට මුහුණ දෙන්න සිදු වෙනවා. ඔබ දැන හෝ නොදැන සමහර කාරණා තුලින් ඔබගේ මගේ ජීවිතේ ගමන් කරනවා. සමහර අමිහිරි අත්දැකීම් තියෙනවා. සමහර ජීවිතේ වේදනාත්මක අත්දැකීම් තිබෙනවා. සමහර ජීවිතේ බලාපොරොත්තු නැති තැන් වලට පවා ඔබ මා වැටෙන මොහොතවල් තිබෙනවා. ඔබ මා බලාපොරොත්තු නැති තැන් වලට වැටෙන විට ඔබගේ මගේ ජීවිතේ කිසිම අරමුණක් බලාපොරොත්තුවක් නැතිව ජීවිතේ ඔහේ පාවෙන්න කාලයක් ලෙස ජීවිතේ තිබෙනවා. නමුත් ස්වාමීන් වහන්සේ ඒ තැන්වලදී ඔබගේ මගේ ජීවිතය නැවත හරවනසේක. උන්වහන්සේ ඒ තැන්වලින් ඔබගේ මගේ ජීවිතය නැවත ගොඩ නගනවා. අපි බොහෝ වෙලාවට අපි දෙවියන් වහන්සේ වෙතට අපි පැමිණීමට එක් හේතුවක් තමයි අපේ ජීවිතේ මේ ගැඹුරු අමිහිරි අත්දැකීම්. සමහර විට ඔබ රෝග තුල ඔබ ගිහින් ඇති. සමහර ඔබ ප්‍රශ්න තුල, ව්‍යවුල්කම් තුල, ආර්ථිකයන් තුල විවිධ ජීවිතේ කාරණා සමග ඔබ ගමන් කරන මොහොතේදී ඔබට දෙවියන් වහන්සේ මුණ ගැසෙන්න ඇති. ඒ මුණ ගැසීම සමග අද දවසේ ඔබගේ ජීවිතේ බොහෝ දේ දෙවියන් වහන්සේ වෙනස් කළා ඇති. ඔබට සාක්ෂියක් දෙවියන් වහන්සේ තියලා ඇති. ඔබ අද ජීවත් වෙන්නේ දෙවියන් වහන්සේ ඔබට මුණ ගැසීම නිසා කියන මානසිකත්වයක් ඔබට ඇති. තව සමහරෙක් මේ වෙලාවේ දෙවියන් වහන්සේ සොයමින් සිටිනවා. ඒ දෙවියන් වහන්සේගේ නිදහස, ඒ දෙවියන් වහන්සේ තුල තිබෙන ගැලවීම, ඒ දෙවියන් වහන්සේ තුල තිබෙන සුවය, ඒ දෙවියන් වහන්සේ තුල නිදහස අද දවසේ සොයමින් මේ මොහොතේ සමහර අය සිටිනවා ඇති. නමුත් දෙවියන් වහන්සේ ඔබට සුභාරංචියක් තිබෙන දෙවියන් වහන්සේ තුල, ඔබට බලාපොරොත්තුවක් තිබෙන දෙවියන් වහන්සේ තුල දෙවියන් වහන්සේ කියනවා මම ඔබව නැවත ජීවත් කරනසේක කියලා. ආමේන්. වහන්සේ කියනවා නැවත උන්වහන්සේ ඔබවම ජීවත් කරලා ඔබට මට අලුත් බලාපොරොත්තු සහිතව අලුත් ජීවිතයක් පටන් ගන්න අවස්ථාවක් උන්වහන්සේ දෙන්නට යනවා. එසේනම් අපි දෙවියන් වහන්සේව විශ්වාස කරමින් මේ ගමන තුල ගමන් කරන මේ ගමන ඔබට මට අවශ්‍ය උන්වහන්සේ කොයි වගේද කියනා වූ ඒ කාරණා වචනේ තුලින් දැනගන්නට. ඒ වචනය ඔබ දැනගත් විට ඔබගේ ජීවිතේ ඔබ අලුත් අඩිතාලමක් දමමින් අලුත් බලාපොරොත්තුවක් තුළ ඔබ ජීවිතේ ගොඩනගන්නට යනවා.
එසේනම් මේ උදෑසන දෙවියන් වහන්සේ ඔබට කියනවා ඔබ මොන ස්වභාවයක අද දවස සිටියා. දෙවියන් වහන්සේට පුළුවන් ඔබගේ ජීවිතයේ අලුතෙන් ජීවත් කරන. ඔබ ගැඹුරුම තැන්වලට ඇවිත් ඔබ ජීවිතයේ අන්තයටම ඇවිත් අද දවසේදී. නමුත් ඔබ දෙවියන් වහන්සේ විශ්වාස කරනවා නම් දෙවියන් වහන්සේ කියන මම නැවත ඔබව ජීවත් කරන්නට යනවා. උන්වහන්සේගේ ජීවන හුස්ම ඔබට හෙළමින්. ඒ සුද්ධාත්මසේ කරනකොටන ඔබගේ ජීවිතයට අලුත් බලාපොරොත්තුවක්, අලුත් ආත්මයක්, අලුත් ශක්තියක් උන්වහන්සේ දෙන්න යනවා. එසේනම් ස්වාමීනි අපි ඔබගේ අභිමුඛයේ උදෑසන සිටිනවා. අපිව විමසා බලා, අපිව ස්තෝරලා ස්වාමීනි අපගේ හදවත් වල තිබෙන කාරණා ස්වාමීනි ඔබ වහන්සේ ස්වාමීනි වෙනස් කර ඔබ වහන්සේ බලාපොරොත්තුවක් සහිතව ඒ ගමන කරන ශක්තිය අපි එක්කෙනෙක්ට දෙන්න කියලා අපි ඉල්ලනවා ජේසුස් වහන්සේගේ බලවත් නාමයෙන්. ආමෙන්. ඉතින් අද දවසෙත් ඔබ විවිධ කාරණාවට යන්න සූදානම් නැති රැකියා ව්‍යාපාර කෘෂිකාර මාතේ ස්වාමීනි අද දවස ස්වාමිනී හැම කෙනෙම ජීවිත අපේ ඔබගේ පාමුට ගෙනවා. යහපත් දවසක්, සාර්ථක දවසක්, ආශිර්වාදයේ දවසක්, සුවේ දවසක් ලෙස ගත කරන ශක්තිය අපි එක්කෙනෙක්ට නිදහස් කරන්න අපි ඉල්ලන අතර දිවැස. ස්වාමීනි අපි එක්කෙනෙක්ගේ ජීවිතය අද දවසේ ස්වාමිනී ගෙවෙන ස්වාමිනී කාරණා දන්නේ ඔබයි. ස්වාමිනී ඒ දේවල් යහපතට හරවන්න කියන ස්වාමීනි යමෙක් බලාපොරොත්තු නැතුව ස්වාමීනි මේ උදෑසන සිටිනවද අද දවස් මම කුමක්ද කරන්නේ? මං කොහෙද යන්නේ? කොහොමද මගේ ජීවිතය දවසේ ගත කරන්නේ කියලා ඔබ සිතමින් සිටින කෙනෙක් නා දෙවියන් වහන්සේ ඔබට කතා කරමින් ස්වාමීනි ඒ ජීවිත ඔබ වහන්සේ අත ගසන ඔබගේ ආශිර්වාදය අනුග්‍රහය ඒ ජීවිත මත නිදහස් කරමින් කරුණාවෙන් අද දවස පුරවන්නට අපි ඉල්ලනවා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවත් වූ නාමයෙන්. ආමේන්. ඔබ හැම කෙනෙක්ටම